හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ එක්ස් ඔයා ගැන මේ වෙලාවේ මොන වගේ අදහසකින්ද ඉන්නේ කියලා බලන එක. ඉතින් මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙදී තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ නමට උපන්දිනේට පර්සනල් ටැරෝ රීඩින් එකක් ඔයාටම ඔයාගේම විස්තර බලා ගන්න ඕනේ නම් ඔයාට ඕනෙම දෙයක් ගැන දැනගන්න පුළුවන්. ඉතින් මාව WhatsApp රා සම්බන්ධ කරගන්න පුළුවන් ඒකට. ඉතින් මගේ නම්බර් එක තියෙනවා TikTok සහ YouTube bio එකේ. ඉතින් ඔයාගේ එක්ස් මේ කාලෙදී මොනවද ඔයා ගැන හිතන්නේ, කියන්නේ මොන වගේ අදහසකින්ද ඔයා ගැන ඉන්නේ කියලා බලනකොට එයා ඔයා ගැන හිතන්නේ ඔයා දුරදිග බල්ලා වැඩ කරන කෙනෙක් විදියට. ඒ කියන්නේ ඔයා හොඳ මීටරයක් කියලාත් එයා දන්නවා. මොකද එයාගේ හොර වැඩ, එයාගේ වෙනස් වීම ඔයාට ඉක්මනටම ඉව වැටුණ නිසා. එයාගේ හිත දන්නවා එයා විශ්වාස කරන්නේත් නෑ. එයාගේ හැමදේම රංගපෑමක් කියන්නත් ඔයා දන්න බව. එයාට සමහර වෙලාවට හිතෙනවා ඔයාට කතා කරන්න. ඒත් එහෙම කතා කළොත් ආයෙම රණ්ඩු වෙලා, ආයෙම හිත රිද්දගෙන, ආයෙම වචන හොමාරු වෙලා, ආයෙම තරහකාරයෝ හරි එහෙම නැත්නම් ආයෙම ඔයත් එක්ක කියන්නේ එයාට බ්ලැක් මාක් එකක් ඔයාගේ හිතේ තැම්පත් වෙයි කියන බයට එයා ඔයාට කතා නොකර ඉන්නවා. සහ එයා ඔයාට මොකක් හරි හොර වැඩක් එහෙම නැත්නම් නරක දෙයක් කරා නම් ඒකට මුහුණ දෙන්න බැරි හින්දාත් කතා නොකර ඉන්නවා. ඒ වගේම එයා දන්නවා හොඳාකාරවම ඔයා එයාට ආදරය කරපු සලකපු විදියට වෙන කවුරුත් එයා වෙනුවෙන් නෑ කියන්න. ඉතින් ඒ නිසා මේ කාලෙදී එයාගේ වැඩ එහෙම නැත්නම් එයාව ස්ටක් වෙලා තමයි ඉන්නේ. මොකද එයාත් කල්පනා කර කර තමා ගොඩක් වෙලාවට ඉන්නේ. යා මේ මොකද්ද කරගත්තේ, එහෙම නැත්නම් එයා මොකද්ද මේ කරපු දේ කියන වගේ හැඟීමක තමයි එයාත් ඉන්නේ. එයා හිතනවා ඔයත් සමහර විට දැන් වෙනස් වෙලා ඇති. එක්කෝ ඔයාගේ වැරදි අඩුපාඩු හදාගෙන ඔයා හොඳ කෙනෙක් වෙලා ඇති. ඒ කියන්නේ වැරදි අඩුපාඩු හින්දා ඒ ෆෙයා එක නැවතින්නත් ඒ කරුණුත් ඉවහල් වුණා නම් ඒකට ඔයාගේ පැත්තෙනුත් ඔයාගේ වැරදි හදාගෙන ඉන්නම ඇති කියලාත් එයා හිතනවා. ඉතින් එයාට කතා කරන්න ආයෙම ඔයාට ඕනේ වුණාට ආයෙම ළඟට එන්න හිතුණත් ආයෙම කතා කරන්න හිතුණත් එයා ඒකට ක්‍රියාත්මක වෙන්න කැමති නැහැ. එයා වෙන වෙන පාර්ශවයත් එක්කත් කතා කරනවා කියලාත් පෙන්නනවා. ඉතින් ඒකා එක්ක සම්බන්ධකමක් ඇති කරගත්තා නැතා එයා හොඳාකාරම දන්නවා ඒ කවුරුත්ම ඔයා තරම් නැහැ කියන්න. ඉතින් ඒක එයාගේ මෝඩකම. ඔයා වගේ හොඳ කෙනෙක් නැති කරගත්තු එකට ඉතින් එයා ඒ ගැන ටිකක් පසුතැවෙනවා. ඉතින් තව අලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.